මම කුමුදිනී බණ්ඩාර උපසභාපතිනි බහුජන බලය. හොඳම දේ දරුවන්ට. අපි පොඩි කාලේ එහෙමයි අහලා තියෙන්නේ. ඒ වගේ මේ කාලේ හිටපු ආණ්ඩුවත් අපිට ඒ විදිහට සැලකුවා. අපිට මතකයි අපි උපතේ සිට අපි වැඩි වියටපත් වෙනකල් අවශ්‍ය සෑම විටමින් ටිකද එන්නත් ටිකද ඔක්කොම දීලා අපේ රෝග වලින් අපි ආරක්ෂා කරගන්න ආණ්ඩු කටයුතු කරා. ඒ වගේම අපි දරුවෝ කාලේ අපිට ඇත්තටම ඒ රැකවරණේ ලැබුණා. අධ්‍යාපනය පටන් ගත්ත දවසේ ඉඳන් අපිට නොමිලේ පොත් ටික ලබා දුන්නා. නිදහස් අධ්‍යාපනය ලබා දුන්නා. ආහාර වේලක් ලබා දුන්නා. ඒ වගේම අපි තව කල් යනකොට නොමිලේ නිලැඳුම් ලබා දුන්නා. මේ විදිහට ඔක්කොම කරලා ඒ හැමදේම ලබාගත්ත ආණ්ඩුවේ වර්තමානයේ ඉන්න මාලිමාවේ ජවිපේ කට්ටිය ඒ හැම වරප්‍රසාදයක්ම මේගොල්ලොත් ලබා ගත්තා. ඒ විදිහට අමතක කරන්න බෑ අපේ පරණ ආණ්ඩු දරුවෝ ගැන දරුවන්ගේ පෝෂණය ගැන විතරක් නෙවෙයි මව්වරුන්ගේ පෝෂණය ගැනත් සලකා බලලා අවශ්‍ය එන්නත්ද ත්‍රිපෝෂ ටිකද විටමින් ටිකද ඔක්කොම දීලා නිරෝගී පරපුරක් බිහිකරන්න දායක වුණා. ඉතින් ඒ විදිහට නිරෝගී පරපුරක් බිහිකරන්න දායක වුණ ආණ්ඩුවේ වරප්‍රසාද ලැබලා ඒ හැමදේම වරප්‍රසාද විතරක් නෙමෙයි ඉගෙනීමෙන් ලැබෙන්න ලෝකයේ කිසිම මං හිතන්නේ රටවල් 10කටත් අඩු ප්‍රමාණයක් තියෙන විශ්වවිද්‍යාල අධ්‍යාපනය නොමිලේ ලබා දෙන. ඉතින් විශ්වවිද්‍යාලයටත් ගිහිල්ලා විශ්වවිද්‍යාල ඉගෙන ගන්න කාලේ මහ පොළත් අරගෙන ඒ ඔක්කොම වරප්‍රසාදත් අරගෙන ආණ්ඩුවේ පිහිටෙන් පහුගිය ආණ්ඩුවල පිහිටෙන් ඉගෙනගත්ත මාලිමාවේ වර්තමාන නායකවරුන් 76 අවුරුදු සාපයක් කියලා බොරු කියලා ජනතාව රවට්ටලා බලය ගත්තා. ඒ බලය ගත්තේ පොහොසත් රටක් සපවත් ජීවිතයක් ලබා දෙනවා කියලා. දැන් ඒක ලබා දීලා තියෙනවද? දරුවෝ වෙනුවෙන් මොකද්ද මේ ආණ්ඩුව කරන්නේ? දරුවන්ගේ පෙළ පොත්වලට අසබි දර්ශන අසබි කන්ටෙන්ට් දානව ඇරෙන්න දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ගුණාත්මක වර්ධනයක් කරන්න පුළුවන් වෙලා තියෙනවද? මම අහන්න කැමතියි මේ ආණ්ඩුව දරුවෝ මොටිවේට් කරන දරුවන්ව අධ්‍යාපනය වෙනුවෙන් දරුවන්ට කරලා තියෙන මොනවද කියලා. දැන් විශේෂයෙන්ම අපි දැක්කා පහුගිය ආපු මේ රිසල්ට්ස් වලින් O level රිසල්ට්ස් වලින් ළමයින්ගේ පසුගිය වසරවල් එක සලකා බලනකොට සෑහෙන අඩු වෙලා තියෙනවා රිසල්ට්ස්. ඒ වගේ මේ අවුරුද්දේ විභාගෙට ඉගෙන ඉන්න A level විභාගෙට ඉන්න ළමයින්ට බොහෝම අසාධාරණයක් වෙලා තියෙනවා. ඒ ළමයන්ගේ ස්ටඩි ඩේස් ගන්න අඩු වෙලා තියෙනවා. ඒ පිළිමදේ දරුවුන් දිගෙන් දිගටම ආයාචනා කරා. විපක්ෂයේ හරහා තමයි විපක්ෂයේ മന്ത്രിවරුන් සහ විපක්ෂයේ අපි වගේ කණ්ඩායම් හරහා තමයි ඒ දරුවන් ආයාචනා කරේ. මොකද උන් දන්නවා ආණ්ඩුව උන්ට අහුම්කම් දෙන්නේ නැහැ කියලා. අපි එච්චර හඬ නගද්දිත් ඒ දරුවෝ වැඩි දෙයක් ඉල්ලන්නේ නැහැ. මාස දෙකක් කල් දාලා දෙන්න කියලා ඉල්ලන්නේ. එහෙම තියෙද්දිත් මේ ආණ්ඩුව උද්දච්ච විදිහට කියනවා නෑ. අපි નિયમિત පරිදි කලින් යොදාගත්ත දිනවලම මේ විභාගේ තියෙනවා කියලා. ඉතින් විශේෂයෙන්ම කොළඹ නගරයේ කුණු ප්‍රශ්නය ගැන, බේරේ වැවේ ගඳ ගැන මේ හැමදේම ගැන අපි දිගටම කතා කරා. ඒ කුණු ප්‍රශ්නයත් එක්කම කොළඹ නගරයේ විතරක් නෙමෙයි මුළු රට පුරාම ඩෙන්ගු අවදානමත් වැඩි වෙලා තියෙනවා. ඒ ගැනත් අපි දැන් මාස ගාණක් තිස්සේ කතා කරනවා. නමුත් මේ ආණ්ඩුව මොනවද ඒ වෙනුවෙන් කරේ? දැන් බැල්තසාර් මැතිනිය බලයට ආවේ කොළඹ නගරේ ලස්සන කරනවා කියලානේ. ඉතින් දැන් එතුමිය දැන් කියනවා එයාට විතරක් තනියෙන් මේක කරන්න බැහැලු. මේ කුණු අයින් කරන්න එයාට විතරක් බැහැලු. ඉතින් එතකොට දැන් අපි ඔයාව විශ්වාස කරලා ඡන්ද දුන්නාට මොනවද කියන්නේ බැල්තසාර් නෝනා? ඉතින් ඒ වගේම ඉතිහාසයේ පළවෙනි වතාවට වෙනදා අවුරුද්දකදී වාර්තා වන ප්‍රමාණය රෝගීන් ප්‍රමාණයක් මෙවර පළවෙනි මාස 6 තුල වාර්තා වෙලා තියෙනවා. ඉතින් පෙර පැවති ආණ්ඩුවල වැරදි ගැන මුලින්ම සඳහන් කරලා පෝස්ට් දාන නියෝජ්‍ය ඇමති චතුරංග මහත්මයාට මම මතක් කරන්න කැමතියි. මම යෝජනා කරනවා ඔය ගැනත් පෝස්ට් එකක් දාන්න. ඉතිහාසයේ කිසිම දවසක තිබිච්ච නැති විදිහට මේ ආණ්ඩුව යටතේ දෛනිකව වාර්තා වන රෝගීන් ප්‍රමාණය 1000කට වඩා ගෙනියන ඒ වාර්තාවත් අපි හිමි කරගත්තා කියලා ඉතාමත්ම හොඳ පෝස්ට් එකක් දාන්න පුළුවන් ඔබට. එතකොට දැන් මේ ගැන ඇහුවාම මේ කුණු ප්‍රශ්නය ගැන සහ මේ ඩෙන්ගු ප්‍රශ්නය ගැන ඇහුවම හරිනේ අගමැතිතුමිය කියපු කතාව මම හිතන්නේ ඔබ දකින්න ඇති මාධ්‍යවල. එතුමිය කියනවා මේක අලුත් වෛරස් ප්‍රභේදයක් නිසා ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් එතුමිය එහෙම කියලා ඒ වැරද්දත් මේ මදුරුවාටයි වෛරස් එකටයි දාන්න හදනවා. තමන්ගේ ඇඟ බේර ගන්න. නමුත් එතුමිය ඒ කරපු දේ බොරු කියලා දැන් වෙන විට ඔප්පු වෙලා තියෙනවා. ඔබතුමිය කිව්වා නේද අපි වැඩ කරමින් ඉගෙන ගන්නවා කියලා. මට තේරෙන විදිහට ඔබතුමිය ඉගෙනගෙන තියෙන්නේ ජවිපේ අනිත් අය වගේම බොරු කියන්න. මොකද ඔබතුමිය එහෙම කියපු දේ මේ වෙන විට බොරුවක් කියලා ඔප්පු වෙලා තියෙනවා. ඔබත් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජුබිනි මහත්තයාත් කියපු කතාව අමූලික බොරුවක් කියලා විශේෂඥ වෛද්‍ය ලක්කුමාර ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරා. කිසිම විදිහකට ඒ විදිහේ අලුත් වෛරස් ප්‍රභේදයක් හඳුනාගෙන නැහැ කිසිම ආකාරයකින් කියලා.
ඉතින් වෛද්‍ය හංසකට මම මතක් කරන්න කැමති ඔබතුමා හිපොක්‍රටික් ප්‍රතිඥාව දීලා තියෙනවා ඇතිනේ. එතකොට ඒ අනුව ඔබතුමා ෆලෝ කර යුතු ෆවුන්ඩේෂනල් කෝඩ් ඔෆ් මෙඩිකල් ඉතික්ස් කියලා දෙයක් තියෙනවා. ඉතින් ඒක අමතක කරනවා නම් මම හිතන්නේ ඒක වෛද්‍යවරයෙකුට සුදුසු නෑ. ඒ අනුව වැඩ කරන්න. එහෙම නැතුව හිපොක්‍රයිට් කෙනෙක් වෙන්න එපා. ආණ්ඩුවේ බොරු එලිවන එක ගැන කතා කරනකොට තවත් දෙයක් තියෙනවා. අනුන්ගේ දරුවන්ට උපැන්න දෙන්න ගොඩක් දක්ෂයිනේ මේ ආණ්ඩුව. රට බංකොලොත් භාවය මිදීමේ පළවෙනි ආරංචි අපි ගෙනාවේ පහුගිය ආණ්ඩුවේ ජනාධිපතිතුමාගේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ යටතේ. ඒ කාලේ අපි ආරංචිය සුබයි කියලා අපි ඒ ගැන කියනකොට ඔබ ඒක අවඥාවට ලක් කරා. දැන් එතකොට දැන් ඔබ කියනවා අපේ බංකොලොත් භාවය මිදුණට පස්සේ ඉතාමත්ම ඉහළ ප්‍රගතියක් අත් කරගෙන තියෙනවා. ඒ වගේම ඔබ කිව්වා මේ ඉහළ මධ්‍යම අපේ ආදායම් මට්ටමත් වැඩි වුණ එකත් ඒක ඔබේ account එකට දාගන්න හදලා තියෙනවා. නමුත් ඇත්තටම ඒක පුද්ගල ආදායම අපි කලිනුත් හිටියේ මේ මට්ටමේමයි. එතකොට ඒක අර බංකොලොත් භාවයේ අඩුවීම බංකොලොත් භාවය නිසා ඒක පහළ මට්ටමට වැටුණට ඒක නැවතත් හිටපු තැනටපත් වීම විතර වෙලා තියෙන. ඒක මේ ආණ්ඩුවේ කිසිම ආකාරයකින් ඔයගොල්ලන්ගේ මේ තිබුණ හපංකමක් නෙමෙයි ඒක. ඒත් ඔයගොල්ලෝ හංගන දේ තමයි 2025 පළමු මාස 5 තුල ජංගම ගිණුමේ ශේෂයේ පැවතිලා තියෙනවා ඇමරිකන් ඩොලර් මිලියන 1295.7ක්. එතකොට මේ වසරේදී මේ වර්තමානයේ වෙනකොට ඒක ඍණාගයක් වෙලා තියෙනවා. US ඩොලර් මිලියන 96.7ක ඍණාගයකටපත් වෙලා තියෙනවා. ඉතින් මේකට ප්‍රධානතම හේතුව තමයි කියන්නේ වසරක් තුල 107.5ක අඩුවීමක් වෙන්න ප්‍රධානතම හේතුව තමයි මේ ආණ්ඩුව ආනයන වියදම වැඩිවීම. 2025 ජනවාරි මැයි මාස 5 තුල ආනයන වියදම ඩොලර් මිලියන 8,080යි. 2026 එම කාලය තුල ආනයන වියදම ඩොලර් මිලියන 10,420යි. ඉතින් ආනයන වියදම දල වශයෙන් 29ක වර්ධනයක් පෙන්눔 කරලා තියෙනවා. මේකට මේ හේතුව වැඩිපුරම මේ ප්‍රමාණයෙන් ඩොලර් මිලියන 1,071ක වටිනාකමකට ආනයනය කරලා තියෙන වාහන. මේ අර පොඩි මිනිස්සුන්ට ගන්න ලක්ෂ 12ට ගන්න පුළුවන් විට්ස් වාහන නෙමෙයි මේ ගෙන්නලා තියෙන්නේ. ඒකෙන් වැඩිම හරියක් ගෙන්නලා තියෙන්නේ SUVs, electrical vehicles, hybrid cars මේ වගේ පෞද්ගලික වාහන. එතකොට commercial vehicles වලට පාවිච්චි යොදලා තියෙන්නේ ඩොලර් මිලියන 42.3යි. මේ වගේ අර හොඳ ඉහළ මට්ටමේ පෞද්ගලික වාහන වලට ඩොලර් මිලියන 207.8ක් වියදම් කරලා තියෙනවා. ඔබට මතක ඇති නේද වාහන ඉම්පෝට් කිරීමේ LC එකේ ගාස්තු 50%කින් වැඩි කරනකොට අර හිතමිතුරන්ට ගන්න LC සැරලා දුන්නා. තම තමන්ගේ අර මිත්‍ර සමාගමට. ඉතින් ඒ වගේ ප්‍රතිඵල තමයි මේ. එතකොට දැන් පීඩිත පන්තියේ ජනතාව අතරින් ඇවිල්ලා පීඩිත පන්තියේ ජනතාවට සේවය කරනවා කියපු ආණ්ඩුව අන්තිමට දැන් සේවය කරන්නේ ඇත්තටම ධනපති පන්තියට.